ධර්ම දේශනාවට පෙර සද්ධාවන්ත පින්වත් ඔබ හට ලෝ උතුම්ම දානය ධර්ම දානයයි. දෙසැම්බර් 5 වෙනි දිනට පෙර අපගේ YouTube නාලිකාව දිගටම පවත්වා ගැනීම සඳහා සබ්ස්ක්‍රයිබ් 400ක් අවශ්‍යව ඇත. ඒ සඳහා පින්වත් ඔබගේ නොමතුරු දායකත්වය ලබා දී මෙම පුණ්‍ය සත්කාරයට සහයෝගය ලබා දෙන්න. තෙරුවන් සරණයි. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ධම්මං චරේ සුචරිතං නතං දුච්චරිතං චරේ ධම්මචාරී සුඛං සේති අස්මින් ලෝකේ පරම් හිච. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද වප්පුර පසළොස්වක පොහොදා අපේ සදහවත් බෞද්ධ ජනතාවට සුචරිතය දුෂ්චරිතය හඳුන්වලා දීලා තමන්ගේ ජීවිත ආලෝකමත් කරගන්නට බෞද්ධ ප්‍රතිපදාව කුමක්දයි වටහා දෙන්නටයි මේ ධර්ම පදය මාතෘකා කළේ. අපි හැමදෙනාම සැප ලබන්න කැමතියි. සැප අවශ්‍ය නිසා සැප ලැබෙන මං සොයාගෙන යනවා. අපි මෙතෙක් වේලා දේව සංකල්පයන් පිළිබඳ සාකච්ඡා කරා. මේ දේව සංකල්ප අපට කාවැදිලා තියෙන්නේ මේ සැප හොයා යන පසුබිම හිඳයි. ඒ සංකල්ප තුලින් දෙවියන් යැදීම් ආදීන් අපට සැප ලබන්නට පුළුවන් කියලා අපි හිතාගෙන ඉන්නවා. බෞද්ධ වේවා අබෞද්ධ වේවා, අපි දන්නවා අබෞද්ධ ඇත්තොත් මේ ධර්ම ශ්‍රවණාදී කරනවා කියලා. මේ මොහොතේහි මා ඉල්ලා සිටිනවා මේ හැම දිනාගෙම තමන් එල්බගෙන ඉන්න දෘෂ්ටි වලින් පොඩ්ඩක් ඈත් වෙන්න. ඈත් වෙලා අපි යහපත අයහපත දෙක නැත්නම් කුසල් අකුසල් දෙක කුමක්ද කියලා තේරුම් ගන්නට උත්සාහ ගන්න. එතකොට අපි හැම දිනාගෙම තියෙන ප්‍රශ්නය විසඳ ගන්නට පුළුවන් වෙනවා. අපි අපේ දෘෂ්ටි වලටම එල්බගෙන ඉන්න ගියොත් අපිට පුළුවන් වෙන්නේ නැහැ කවදාවත් සත්‍ය මොකක්ද කියලා තේරුම් ගන්න. අපි හිතාගෙන ඉන්න හැටිම හරි කියලා ඉන්න ගියොත් ඒක අපිට සත්‍ය හොයන්නට බාධාවක් වෙනවා. දැන් එතකොට සමහරක් වෙලාවට කියයි එහෙනම් අපි බෞද්ධ පසුබිමෙත් ඒක නේද කරන්නේ කියලා. නෑ පින්වත්නි, බෞද්ධ පසුබිමේ එහෙම එල්බගෙන ඉන්නට කොහෙත්ම අනුමැතියක් දීලා නෑ. බුදුහාමුදුරුවෝ බණ කිව්වේ බෞද්ධයන්ට නෙවෙයිනේ. බුදුහාමුදුරුවෝ බණ කිව්වේ මිනිස්යන්ට. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේගේ ධර්ම ඕනෑම මිනිසෙකුට සාධාරණයි. ඒකට ඔය ඇත්තන්ගේ බෞද්ධකම වුණත් පැත්තකින් තියන්න. ඔය බෞද්ධයි කියලා දැන් ගහගෙන ඉන්න ලේබල් එක වුණත් පැත්තකින් තියන්න. පැත්තකින් තියලා බලන්න, මොකද බුදුදහම එක්තරා මාර්ගයක් උගන්වන එකක්. එක්තරා දර්ශනයක් උගන්වන එකක්. ජීවිතයේ මෙලව පරලොව දෙක යහපත් වෙන දර්ශනයක් උගන්වන එකක්. ඒ දර්ශනයේ ඔබ ඉන්නවද කියන එක විතරක් බලන්න ලේබල් එක අයින් කළා. එතකොට ඔබට පුළුවන් හරි බෞද්ධයෙක් වෙන්නට. බෞද්ධයෙක් වෙන්න බෑ ලේබල් ගහගෙන. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මාර්ගය හරි කියලා පිළි අර ගන්නවා නම් යම් විදිහකින් ඒ පිළි අරගෙන ඒ මාර්ගයට පිළිපැද්දා නම් එයාට තමයි බෞද්ධයා කියලා කියන්නේ. නැත්නම් අම්මගෙන් තාත්තගෙන් ලේබල් ගහගත්ත කෙනා නෙමෙයි බෞද්ධයා කියන්නේ. ඒ නිසා අපි තුම අන්‍ය ජාතිකයෙක්, අන්‍ය ආගමිකයෙක් බුදුහාඳුරන්ගේ ධර්මයේ පිළිගත්තා නම් පිළි අරගෙන එයා ඒ ප්‍රතිපදාවට පිළිපන්න නම් බුදුහාඳුර කරේ විශ්වාසය තැබීම නෙමෙයි. දැන් අපි හිතමු ක්‍රිස්තියානි ලබ්ධිකයෙක්. ක්‍රිස්තියානි ලබ්ධිකයට බෞද්ධයෙක් වෙන්නට ඕනේ. ඒ ක්‍රිස්තියානි ලබ්ධිකයාට බෞද්ධයා වෙන්න අවශ්‍ය නම් එයාට මම බුදුහාඳුර පිළිගන්නයි කියවට බෞද්ධයෙක් වෙන්නේ නැහැ. එයාට බෞද්ධයෙක් වෙනවා කියලා කියන්නේ එයා බුදුහාඳුරෝ දේශනා කරපු ධර්මයක් තියෙනවා නම් ඒ ධර්මය එයා පිළිගන්නවා. පිළි අරගෙන එයා ඒ ධර්ම ප්‍රතිපදාව තමන්ගේ ජීවිතය තුළ ක්‍රියාත්මක කරන්න ලෑස්ති නම් විතරයි එයා බෞද්ධයෙක් වෙන්නේ. නැත්නම් එයා ලේබල් එකක් ගහගත්තට ඔය අනිත් ආගම්වල වගේ හරි දැන් මං මේ ආගමට ආවා මේ ආගමට ආවා වගේ අනිත් ආගම්වල වගේ බෞද්ධයෙක් ඒ ආගම් ධාරියෙක් වෙනවා වගේ බෞද්ධයෙක් වෙන්න පුළුවන් කමක් නැහැ.
බෞද්ධයා නම් ඒ ප්‍රතිපදාවේ ඉන්නට ඕනේ. ඒ ප්‍රතිපදාව තමයි බුදුහාමුදුරු දේශනා කළේ සැප ලැබෙන ප්‍රතිපදාව කියලා. දැන් අපි සැප හොයාගෙන යනවා කියලා කිව්වා. අපි සැප හොයාගෙන යන ඇත්තන්ට සැප ලැබෙන ප්‍රතිපදාව බුදුහාමුදුරු දේශනා කළා. බලන්න මේක අපි පැත්තකට වීසි කළා දාලා. දැන් අපි හිතන්න පිළිගන්නවා බුදුරජාණන් වහන්සේ ලෝක පහළ වූ ශ්‍රේෂ්ඨතම දාර්ශනිකයා කියලා. මම හිතනවා ආගම් ભેදයකින් තොර, ಜಾති ભેදයකින් තොර ඕනෑම උගතෙකුගෙන් ඇහුවොත්, ලෝකයේ පිළිබඳ දන්න කෙනෙකුගෙන් ඇහුවොත් කවුද ලෝකයේ පහළ වුණ ශ්‍රේෂ්ඨතම දාර්ශනිකයා කියලා එයත් මධ්‍යස්ථව පිළිතුරු දෙන්නට ඕනේ බුදුරජාණන් වහන්සේ කියලා. ශ්‍රේෂ්ඨ දාර්ශනිකයෙක් වෙන්නේ නිකන් නෙමෙයි. ශ්‍රේෂ්ඨ දාර්ශනිකයෙක් වෙන්නේ එයාගේ දර්ශනය ලෝකයට වැඩක් වෙන්නට ඕනේ. ජනතාවට වැඩක් වෙන්නට ඕනේ. ඒ වෙන නිසා තමයි අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ දාර්ශනිකයෙක් හැටියට පිළිගන්නේ. ඒ දර්ශනය අපිට තියනවාද අද? අහිමි වෙලාද? නැහැ. ඒ දර්ශනය අපිට තියෙනවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ අපි ඒ දර්ශනය ක්‍රියාත්මක කරනවද කියන එකයි. මේක බෞද්ධ රටක්. මේ බෞද්ධ රටේ බෞද්ධ දර්ශනයක් තියෙන ඕනේ රට බෞද්ධයි කියලා කියනවනම්. බෞද්ධ රටක් කියලා අපි කියන්නේ නිකන් අවමානෙත් නෙමෙයි. ඒක නිකන් ලිහිල් කරලා නෙමෙයි. අපි බෞද්ධ රටක් කියලා කියන්නේ ලෝකෙම පිළිගන්නවා බෞද්ධ දර්ශනය ශ්‍රේෂ්ඨ දර්ශනයක් කියලා. දැන් බලන්න ලෝකයේ අනිත් රටවල් බුදුදහම කිසි විදිහකට ආගමක් හැටියට පිළිගන්නේ නැහැ. දැන් ඇමරිකාව වුණත්, ඕස්ට්‍රේලියාව වුණත් බුදුදහම ආගමක් හැටියට පිළිගන්නේ නැහැ. ඒත් පිළිගන්නේ බුදුදහම දර්ශනයක් හැටියට. දර්ශනයක් හැටියට අරගෙන පාසල් තුල හිටන් බුදුදහම උගන්වන්නට අවසර දීලා තියෙනවා. විශ්වවිද්‍යාලවල පවා බුදුදහම උගන්වන්නට අවසර දීලා තියෙනවා. ඇයි? ඇත්තයි ජීවිතය හා සම්බන්ධ ශ්‍රේෂ්ඨ දර්ශනය. බුදුහාමුදුරු කිව්වේ නෑ හරි මම මෙහෙම කරනවා කියලා ඔයත් පිළි අරගෙන මට සාදු කියන්න කියලා. බුදුහාමුදුරු දේශනා කළේ නෑ. බුදුහාමුදුරු දේශනා කළේ මේ දේශනා කරන ධර්මයේ පිළිපදින්න. ඒකයි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි කියලා කියන්නේ. මෙන්න මේ හේතුවක් තියෙනවා. නිකම්ම නෙමෙයි මේ තෙරුවන් සරණ යාම කරන්නේ. තෙරුවන් සරණ යන්නේ එකේ විශේෂ අර්ථයක් තියෙනවා. බුදු අර අපි කලින් කතා කළා ඇයි බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙන්නේ? බුදු කෙනෙක් ලෝකයට පහළ වෙන්නේ එකම එක කාරණයක් සඳහා. සත්වයාට මේ සාංශාරික දුකින් මිදෙන්නට මඟ පෙන්වලා දෙන්නට. දුකින් මිදෙන්නට මඟ පෙන්වලා දෙන අතරේදී බුදුරජාණන් වහන්සේ ඒ දුකින් මිදෙන්නට යන මාර්ගය තුල මෙලව සැප, පරලොව සැප හැම දෙයක්ම දේශනා කරලා තියෙනවා. දැන් බලන්නට මේ ගාථාවම අරගන්න. ඊට ඉස්සෙල්ලා බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියනවා අපි. බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියන එකෙන් අදහස් කරන්නේ ඇයි? බුදුහාඳුරෝ යම් දෙයක් දේශනා කළා නම් ඒ දේ පිළිගන්න මම ලෑස්ති. හැබැයි බුදුහාඳුරෝ දේශනා කරපු දේ පිළිගත්ත පමණින් බුදුහාඳුරෝ හරි කියලා කියපු පමණින් ඒ අර්ථය සම්පූර්ණ වෙන්නේ නැහැ. දැන් අද සමහර ක්‍රිස්තියානි ආගමිකයන් ඉන්නවා, සමහර අන්‍ය ආගමිකයන් ඉන්නවා බුදුහාඳුරන්ගේ දර්ශනය පිළිගන්නවා. පිළිගත්ත පමණින්ම සියල්ල සම්පූර්ණ වෙන්නේ නැහැ. නමුත් ධම්මං සරණං ගච්ඡාමි කියලා එකක් තියෙනවා. බුදුහාඳුරෝ ඒ தത്വයට පැමිණීම සඳහා යම් ධර්මයක් දේශනා කළාද, යම් දර්ශනයක් දේශනා කරාද, ඒ දර්ශනය මම පිළිපදිනවා. ඒක තමයි ධම්මං සරණං ගච්ඡාමි කිව්වේ. බුද්ධං සරණං ගච්ඡාමි, බුද්ධං සරණං ගච්ඡාමි කියට හරියන්නේ නැහැ. හැබැයි ධම්මං සරණං ගච්ඡාමි කිව්වට හරියන්නේත් නැහැ. ධර්මානුධර්ම ප්‍රතිපන්න වෙන්නේ නැත්තම්. බලන්න ඒකනේ බුදුහාඳුර අන්තිම මොහොතේ පරිනිර්වාණ මංචකයේදී ආනන්ද හාමුදුරන්ට කියනවා අර දෙවිවරුන් දේව් ගඳින් මලින් සුවඳින් බුදුහාමුදුරන්ට උපහාර දක්වද්දී ආනන්ද මේ සියලු පූජාවන් තථාගතයන්ට උපහාර පිණිසයි. එහෙත් මෙපමණකින් තථාගතයන් පිදුවා වෙන්නේ නම් නැහැ. යමෙක් ධර්මානුධර්ම ප්‍රතිපන්න වෙයිද අන්න ඒතනත්තායි මට නියමාකාරයෙන් උපහාර දක්වන්නේ කියලා පිදුවා වෙන්නේ කියලා හිට. ඒතර එහෙනම් ඉස්සෙල්ලා මොකද අරමුණු කරන්න ඕනේ? ප්‍රතිපත්ති පූජාව ධර්මානුධර්ම ප්‍රතිපන්න වීමයි අවශ්‍ය වෙන්නේ. කවදාවත් ධර්මානුධර්ම ප්‍රතිපන්න නැති කෙනෙකුට බුදුහාඳුරන්ට ආමිෂයක් පූජා කරන්න බෑ සාර්ථකාන්දමින්. බුදුහාඳුර කවුද කියලා දැනගෙන ඉපෑ ආමිෂයක් පූජා කරන්න. බුදුහාඳුර කවුද කියලා දැනගන්න නම් මොකද්ද මග? බුදුහාඳුරන්ගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ දිහා බලලා කියත හැකිද බුදුහාඳුර මෙයයි කියලා? මේ බුදුරජාණන් වහන්සේ කියලා? නෑ. දෙතිස් මහා පුරුෂ ලක්ෂණ බුද්ධ ශරීරයේ බුදු වෙනට ඉස්සෙල්ලා තිබුණා.
උපන්දා ඉඳන්ම තිබුණා. කවුරුත් එකට වැඳේ නෑනේ. වැඳුම් පිඳුම් පටන් ගත්ත කවද්ද? බුද්ධත්වයට පත් වෙච්ච තැන ඉඳන්. එහෙනම් ශ්‍රේෂ්ඨ ඒ ඥානයයි. අර රූපේ නෙමෙයි. එනිසයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යෝ භික්ඛවේ යෝ වක්කලී ධම්මං පස්සති සෝමං පස්සති. වක්කලී යමෙක් ධර්මයේ දකිනවා නම් ඒතනත්තා මාව දකින්නේ. යෝ ධම්මං පස්සති සෝමං පස්සති. යමෙක් ධර්මයේ දකිනවා නම් ඒතනත්තා මා දකිනවා. එහෙනම් අපි ආමිෂයක් හරියට බුදුහාඳුරන්ට පූජා කරන්න නම් ඉස්සෙල්ලා බුදුහාඳුර දකින්න කෙනෙක් වෙලා ඉන්න ඕනේ. ඒ බුදුහාඳුර දැකීම රූපය තුළින් නෙමෙයි ධර්ම මාර්ගයේ පිළිපදිමින් දකින්න ඕනේ. ඒතර යමෙක් ධම්මං සරණං ගච්ඡාමි කියලා හරියට පිවිසෙනවා නම් එතෙන්ට අන්න එයා බුදුන් දකින්න කෙනෙක් වෙනවා. ඉතින් මේ தත්වේ නැතුව මම බුද්ධාගමේ මන් බුද්ධාගමේ කියලා කිය හිටියත් නම් හරියන්නේ නෑ. දැන් එතකොට අපි කලිනුත් මතක් කළා මේ සැප හොයාගෙන යන ගමනක් කියලා. බලන්න සමහර දෙනා බුදුරජාණන් වහන්සේ ගාවට ඇවිල්ලා කියනවා ස්වාමීනි අපි කාමභෝගී ගිහියන්. අපිට මේ ලෝක ක්‍රියාත්මක කිරීමට සුදුසු ධමයක් දේශනා කරන්න කියලා. ඒ අනුව ධර්ම දේශනා කරනවා. සමහරක් වෙලාවට සමහර දෙනාට ස්වාමීනි දෙලව සැප පිණිස ධමයක් දේශනා කරන්න කියනවා. ඒතකොට දෙලව සැප පිණිස ධර්මයේ දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ නිර්වාණයම එල්ල කළා බණ කියලා තියෙන එක්තරා සීමා සහිත පිරිසකට. ඊට සුදුසු පිරිසකට. දැන් භික්ෂුන් වහන්සේලාට නම් කෙලින්ම ප්‍රතිපදාව දේශනා කළා තියෙනවා. මොකද පැවිද්දෙක් වෙන්නේ ඒ මග ආයි කාමයන් අතහැරලා. එයා කාම භෝගීන් නෙමෙයි. ඒ නිසා පැවිද්දා පැවිදි උනේ යම් සංකල්පයක් තුළද ඒ මාර්ගයේ යන්නට සීල සමාධි ප්‍රඥා මාර්ගයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඊගවට ගිහියෙකුට කාම භෝගී ගිහියෙකුට ක්‍රමානුකූල ප්‍රතිපදාවක් දාන සීල භාවනා වශයෙන් ක්‍රමානුකූල ප්‍රතිපදාවක් දක්වලා තියෙනවා. ඒතර ගිහියා ගිහි ප්‍රතිපදාවත් පැවිද්දා පැවිදි ප්‍රතිපදාවත් බලා ගන්නට ඕනේ. ගිහියා පැවිදි ප්‍රතිපදාවට වැටුනොත් එකපාරට දෙපැත්තම නැති වෙනවා. අද හුඟක් වෙලාවට ගිහියන් අපි දන්නවා සමහරක් වෙලාවට ගිහි දේශකයෝ මේ චතුරාර්ය සත්‍යයෙන් පටිච්ච සමුපාදයෙන් මේ සාමාන්‍ය ජනතාවට මහා ලොකු වචන දාලා දේශනා කරනවා. ඕක අහනකොට මිනිසුන්ටත් තේරෙනවා මේක මහා ගම්බීර ධර්මයක් කියලා. නමුත් එලවටවත් මෙලවටවත් ඒක ක්‍රියාත්මක නැති වෙනවා. හොඳ උදාහරණයක් තමයි අනේපිනිසිතුමා අවසාන වෙච්ච වෙලාවේදී අවසාන මොහොත අනේපිනිසිතුමාගේ කියන්නේ කලුරිය කරන වෙලාවේදී සරියුත් හාමුදුරුව වෙනවා. සරියුත් හාමුදුරුව ඇවිල්ලා අනේපිනිසිතුමාට මේ මොහොතේ බොහොම ගම්බීර ධර්මයක් දේශනා කරනවා පංච උපාදානස්කන්ධ විග්‍රහයක්. ඒතර අනේපිනිසිතුමා කඳුළු හලනවා. සරියුත් හාමුදුරුව අහනවා ඇයි කියලා. ත්‍රිනාථ ස්වාමීනි මම ඔබ වහන්සේලා බුදුරජාණන් වහන්සේ මෙච්චර කාලයක් ආශ්‍රය කළා. ඒ වුණාට මේ වගේ ගම්භීර මේ වගේ මිහිරි ධමයක් මම ඇසුවේ නැහැ. ස්වාමීනි ඇයි ඔබ වහන්සේලා මේ වගේ ධමයක් මට දේශනා කළේ නැත්තේ? ඒ අහන්න බැරි වෙච්ච මේට කලින් මට මෙහෙම අහන්න බැරි වෙච්ච එක ගැන සංවේගයි කියලා. ඒතර සරියුත් හාමුදුරුවෝ කියනවා ගෘහපතිය කාමභෝගී ගිහියන්ට ගම්භීර ධර්මයේ දේශනා කරන්නේ නැහැ කියලා. මොකද ගම්භීර ධර්ම බොහොම ප්‍රියයි තමයි. නමුත් ගිහි ජීවිතේ ක්‍රියාත්මක කරන්න පුළුවන් කම නැහැ. ඕක ගිහි ජීවිතයට සම්බන්ධ කරන්න ගියා නම් බුද්ධ ධර්ම මෙච්චර කල් එන්නේ නැහැ. අද අපි මොකද කරන්නේ? කොතෙන්ට බණ කියන්න ගියත් අපි එල්ල කරන්නේ කෙලීම නිර්වාණ ධාතු එල්ල කළා පංච උපාදානස්කන්ධේ අට්ඨාරස ධාතු ආදී දේශනා කළා ධර්ම දේශනා කරනවා. අර ගිහියට ප්‍රයෝජනයක් නෑ ඒක. මොකද නිකන් උගත්කමට විතරක් නෙමෙයි ජීවිතේට ක්‍රියාත්මක වෙන්න ධමයක් තියෙන්න ඕනේ. බලන්න මේ බණපදේ ධම්මං චරේ සුචරිතං සුචරිත ධර්මෙහි හැසිරෙන්න නතං දුච්චරිතං චරේ දුස්චරිතේ හැසිරෙන්නට එපා. ධම්මකාමෝ ධම්මචාරී සුඛං සේති. ඒ ධර්මචාරී පුද්ගලයා සුඛං සේති සැපසේ වාසය කරනවා. කොහෙද? අස්මින් ලෝකේ මේ ලෝකේ. පරම්හිච පරලෝකේ. නිවන ගැන කිව්වනම් මෙලොව පරලොව කියලා කියයි? නෑ. නිවන ගැන නෙමෙයි කිව්වේ. සැප විඳීම ගැන කිව්වේ. එතකොට සැප විඳිනවයි කියන්නේ මොකද්ද? ඇහැ, කන, නාසය, දිව, ශරීරය කියන පංචේන්ද්‍රයන් පිනවීමට. දැන් බුද්ධ ආගම පංචේන්ද්‍රයන් පිනවන තහනම් කරලා තියෙනවද? නෑ. බුදුහාමුදුර දේශනා කරනවා අත්ථි භික්කවේ රූපස්ස අස්සාදෝ. මහණෙනි රූපේ ආස්වාදයක් තියෙනවා.
නෝචේතම් භික්ඛවේ රූපස්ස අස්සාදෝ අභවිස්ස රූපේ ආස්වාදයක් කියන එකක් නැත්තම් නයිදන් සත්තා රූපේ සාරජ්‍යයෝ මේ සත්වයේ රූපේ ඇලෙන්නේ නැහැ. රූපවල ඇලෙන්නෙම මේකේ ආස්වාදයක් තියෙන නිසා. ඉතින් ආස්වාදයක් තියෙනවා. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශවල ආස්වාදයක් තියෙනවා. ඒකම කියනවා අත්තිභික්කවේ රූපස්ස ආදීනෝ. රූපේ ආදීනවෙකුත් තියෙනවා. දැන් බලන්න අපි සමහරකට අහනවා. මෙතන අම්මලා නැති නිසා වැඩි මේක ඉස්මතු නොවෙන්න පුළුවන්. නමුත් අහනකොට හැම කෙනෙක්ම කියනවා. දරුවන් බලාපොරොත්තු වෙන අම්මෙක් තාත්තෙක්. ඒ දරුවා මව් කුස පිළිසිඳ ගත්තා කියලා දැනගත්තාම ඒ අම්මට තාත්තට ඒක ආශාද ජනකද නැද්ද? ඒක ආශාද ජනකයි. ඒකේ ආදීනවයක් නැද්ද? ආදීනවෙකුත් තියෙනවා. ඊගාට දරුවා කුසේ වැඩෙනවා. කුසේ වැඩෙද්දී ආශාද ජනක නැද්ද? ආශාද ජනකයි. ඒකම ආදීනවෙකුත් තියෙනවා. දරුවා කුසෙන් ඔන්න බිහි වෙන්න ආසන්නයි කියලා කියනවා. අම්මට තාත්තට ආශාද ජනක නැද්ද? නමුත් ආදීනවයක් නැද්ද? දරුවා බිහි වෙනවා රෝස පාට මූණ දකින්නකොට ආශාද ජනක නැද්ද? ආදීනවයක් නැද්ද? මොකද්ද වැඩියෙන් දරුණු? දැන් කොහොමදත් වැඩියෙන් දරුණු කතාවක් නෙමෙයි. ආදීනවේ දරුණුයි ආශාදයට වඩා. එතකොට නමුත් අපේ ස්වභාවය තමයි අපි ආදීනවේ දකින්න කැමති නෑ ඒ තරම්. අපි හැමතිස්සෙම හොයන්නේ ආශාදයේ පැත්තේ. ඒ නිසා අපි ආශාදෙහි ඇලෙනවා. යම් ඥානවන්තයෙක් ආදීනවේ දකිනවා නම් ආශාදෙහි කලකිරෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ආශාදේ නියම தত্ত্বය ප්‍රකාශ කළා ආදීනවයක් තියෙන බව පෙන්වුවා කලකිරෙ නැත්තන්ට කලකිරෙන්නට. ඉතින් ආශාදේ නොඇලිය යුතු ඇයි කියලා ප්‍රකාශ කළා. ආශාදේ භුක්ති විඳින්න එපා කියලා තහනමක් පනවල නෑ ආදීනවේ පෙන්වලා තිනවා විතරයි. ආදීනවේ දකින්න කෙනා ඒකෙන් මිදෙනවා. ඉතින් දැන් අපිට වැඩියෙන් අවශ්‍යලා තියෙන මේ ලෝකේ යම්කිසි ආශාදයක්. ඒක තමයි ගිහි කාම භෝගී කියලා කියන්නේ. ඒ ආශාදේ ලැබුවට කමක් නැහැ. හැබැයි ඔබට විපත්ති කරවිය යුතු නැහැ. ඔබේ ආශාදේ අනුන්ට විපත්ති කරවෙන්නත් හොඳ නැහැ. මේ පසුබිම යටතේ ඔබ ආශාදේ භුක්ති විඳින්න. එතකොට ඔබට මෙලවත් සුවසේ ගත කරන්න පුළුවන්. මෙලව විතරක් නෙමෙයි යම් කිසි කෙනෙක් බුද්ධං සරණං ගච්ඡාමි කියන ප්‍රතිපදාවට ඇවිල්ලා ඒ ප්‍රතිපදාව ගෙනියනවා නම් එතකොට එයා මෙලවත් සැප විඳිනවා, පරලොවත් සැප විඳිනවා, නිවන් සෝය භුක්ති විඳිනවා. දැන් සාර්ථක ප්‍රතිපදාවක් නෙමෙයි. දැන් මොකද්ද මේ සුචරිත ප්‍රතිපදාව කියන්නේ? සුචරිත, දුෂ්චරිත, දුරාචාරයේ හැසිරෙනවා කියනවා. මොන ආගමක්ද දුරාචාරය අනුමත කරන්නේ? කිසිම ආගමක් නැහැ. Hindu ආගම හරි, මුස්ලිම් ආගම හරි, ක්‍රිස්තියානි ආගම හරි බැලුවොත් දුරාචාර අනුමත කරන්නේ නැහැ කිසිම ආගමක්. ඊගාවට හැම ආගමක්ම සුචරිතේ අනුමත කරනවා. හැබැයි යම් දෘෂ්ටි අරගෙන සමහරක් දුෂ්චරිත සුචරිත කරගෙන තියෙනවා. අපි හිතමු සමහරක් කිතුබැතුමතුන් කියන දෙයක් තමයි. මේකත් කිතුබැතුමතුන් හිතන්න. මේ ආගමක් විවේචනය කරනවා නෙමෙයි. ඉතින් කිතුබැතුමතුන් හිතන්න. මේ ආගමේ සමහර දෙනා කියනවා තමන්ගේ පරිභෝජනයේට සතුන් මරාගත්තට කමක් නැහැ කියලා. ඔක මුස්ලිම් ආගමේ තියෙනවා. එතකොට එහෙමනම් ඒ කියන්නේ ඒ විතර නෙවෙයි විනෝදයට මරාගත්තට කමක් නැහැ කියනවා. දඩේම ගියාට එහෙම කමක් නැහැ කියලා කියනවා. ඉතින් දැන් අපි දන්නවා ක්‍රිස්තියානි ආගමේ උනත් දසපනතට එන්න. දසපනත මොකද්ද කියන්නේ? ප්‍රාණඝාතයෙන් වැළකී යුතුයි කියලා කියන්නේ. මිනිසුන් නොමැරිය යුතුයි කතාවක් නෙමෙයි තියෙන්නේ. ප්‍රාණඝාතයෙන් වළකින්න ඕනේ කියලා. එහෙනම් සත්ව ඝාතනයේ එතන තහනම් පසු කාලීන වෙනස් කරගත්තේ ඒවා තියෙනවා. ඔය අපි අද එක එක ඇදහිම් කරනවා වගේ තමයි ඒ ආගම් වලටත් ඔය නොඑක් දේවල් එකතු වෙලා තියෙනවා තමන්ගේ වාසියට. නමුත් අර ඒ හැම ධර්මයකම ගැඹුරට යනකොට සුචරිතය තමයි පෙන්වන්නේ. සුචරිතය ලෝකේ හැමතැනම තියෙන දෙයක්. ඒ වගේම දුෂ්චරිතයත් ලෝකේ හැමතැනම තියෙන දෙයක්. බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්න ඕනේ නෑ සත්තු මරණ එක එපා කියලා කියන්නට. ඕනේ නෑ. නොදුන් දෙය ගන්න එපා කියලා කියන්න බුදු කෙනෙක් ලෝකෙට එන්නට ඕනේද? නෑ. ඕක සාමාන්‍යයෙන් අනුන්ට පීඩාවක් නොවිය යුතුයි මගේ ජීවිතයෙන් කියලා දන්න කෙනෙකුට ඕක සාමාන්‍ය දර්ශනයක්. ඒක නිසා දැනගන්න දුෂ්චරිතයෙන් වැළකීම සමාජයේ හැමදාම තිබුණා.
යහපත් දේවල් කිරීමත් සමාජයේ හැමදාම තිබුණා. නමුත් බෞද්ධයෙක් යහපත් දේ කරනකොට ඒත නැත්තා එක්තරා ප්‍රතිපදාවකට ඇවිල්ලයි අර යහපත් ක්‍රියාවන් සිද්ධ කරන්නේ. මොකද්ද ප්‍රතිපදාව? ආර්ය අෂ්ටාංගික මාර්ගයට පිවිසලා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේත් බලන්න බුදුරජාණන් වහන්සේ දැන් කෙලින්ම අපි කියනවා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නිවන් දකින ප්‍රතිපදාවයි. ඇත්තයි නිවන් දකින ප්‍රතිපදාවයි. ඒ ගිහියාට එක ප්‍රතිපදාවක් තියෙනවා, පැවිද්දාට තව ප්‍රතිපදාවක් තියෙනවා. ඒ කියන්නේ ආර්යයාට එක ප්‍රතිපදාවක් තියෙනවා, පෘථග්ජනයාට තව ප්‍රතිපදාවක් තියෙනවා. පෘථග්ජන ප්‍රතිපදාවේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට යනකොට කියනවා සාසවා පුඤ්ඤ භාග්‍ය. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කෙලෙස් සහිතයි, තණ්හාව තියෙනවා ඒකේ. හැබැයි කුසල පක්ෂයට නැඹුරු වෙලා තියෙන්නේ. ආර්ය ප්‍රතිපදාවට යනකොට කියනවා අනාසවා නිබ්බේද භාග්‍ය. අනාසවා කියලා කියන්නේ ඒකේ කෙලෙස් කපා හරිනවා. නිබ්බේද භාග්‍ය නිවනට නැඹුරු කළා. දැන් බලන්න වරද. සම්මා දිට්ඨි කියන්නේ මොකද්ද කියලා කියපු ගමන් ඕනෑම කෙනෙක් එකපාරටම කියන්නේ දුක්ඛේ ඥානං, සමුදය ඥානං, නිරෝධේ ඥානං, මග්ගේ ඥානං. මේ හතර තමයි කියන්නේ. නමුත් ඒක දේශනා කළා තියෙන්නේ. දැන් බලන්න අපි එදිනෙදා ජීවිතයේ ලෞකික පුද්ගලයා අමතක කළා. පෘථග්ජනයා අමතක කළා. අපි එකපාරට කියනවා සම්මා දිට්ඨි කියන්නේ මෙන්න මේකයි. මේ ආර්ය සම්මා දිට්ඨිය. එතකොට පෘථග්ජන සම්මා දිට්ඨියදී බුදුහාඳුරු දේශනා කරනවා අත්ති දින්නම්, අත්ති ඊඨං, අත්ති හුතං, අත්ති සුඛට දුක්ඛටානං කම්මානං පලම් විපාකෝ ආදී වශයෙන් මේ කර්මය මූලික කරගත්ත ප්‍රතිපදාව බුදුහාඳුරු දේශනා කරන්නේ. එතකොට අත්ති දින්නම් කරුණාවෙන්, මෛත්‍රියෙන් යම් කෙනෙකුට යමක් දුන්නා නම් ඒ දීමේ අනුසස් තියෙනවා. අත්ති ඊඨං යම්කිසි තමන් සීලාදී ගුණ ධර්ම කරන පුද්ගලයෙක්ව සිල්වත් ගුණධර්ම පුරන පුද්ගලයන්ට යම් යම් කර්මඵල අදහගෙන යම් දේ පූජා කරා නම් එහි අනුසස් තියෙනවා. අත්ති හුතං හෝම වශයෙන්, ඒ කියන්නේ ආශිර්වාද ලැබීම වශයෙන් ශ්‍රමණ බ්‍රාහ්මණ ආදීන්ට දන් දීලා ආශිර්වාද ලබන්නට ප්‍රයත්න දරනවා නම් එහි ආශිර්වාද තියෙනවා. මේ තුනම දානනේ. දන් දෙන ක්‍රම තුනක් කිව්වේ. ඊගාවට අත්ති සුඛ දුක්ඛානං කම්මානං පලම් විපාකෝ. කරන හොඳ නරක දේවල් වල ඵල විපාක, කුසල් අකුසල් වල ඵල විපාක තියෙනවා. අත්‍ය අයං ලෝකෝ, ඒ කර්මානුරූප මෙලවට පැමිණීමකුත් තියෙනවා. අත්‍ය පරෝ ලෝකෝ, කර්මානුරූප මෙලවින් පරලොවට යෑමකුත් තියෙනවා. අත්‍ය අයං ලෝකෝ, අත්‍ය පරෝ ලෝකෝ, අත්‍ය මාතා, අත්‍ය පිතා. මේ යන ගමනේ අම්මෙක් තාත්තෙක් කියලා කෙනෙකුත් ඉන්නවා. හැබැයි එහි අදහස් කරන්නේ අම්මා තාත්තා දෙන්නට උපස්ථාන කිරීමේ අනුසස් පිළිබඳවයි. මේ අනුසස් ගැන මෙතෙන්දී විශේෂයෙන් දක්වන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ අම්මයි තාත්තයි දෙන්න ගැන කියලා කියනවා බ්‍රහ්මාති මාතා පිතරෝ පුබ්බාචර්යාති උච්චරේ ආහුනේයාච පුත්තාන. දුදරුවන්ට ආහුනේයයි අම්මයි තාත්තයි දෙන්න. කොතනද මේ ආහුනේය ගුණය තව තැනක තියෙනවා? ආහුනේයෝ, පාහුනේයෝ, දක්ඛිනේයෝ කියලා සංඝයාට වඳිනකොට කියන්නේ සංඝයා, ආර්ය සංඝයාට යම් තෙරුවන් සරණ ගිහිල්ලා ආර්ය මාර්ගයේ පිහිටි කෙනෙක් යම් දෙයක් ගෙනල්ලා පූජා කළා නම් ආර්ය පුද්ගලයෙකුට ඒක සම්දිත්තිකෝ ධම්මෝ, මේ ආත්ම භාවයේදීම එහි අනුසස් ලැබෙනවා. ඒ වගේම එවෙන් තැනැත්තෙක් තමන්ගේ අම්මා තාත්තා දෙන්නට දුර බැහැර සිටින් ගෙනවිත් යම් පූජාවක් කළා නම් ඒකේ අනුසස් මේ ආත්මෙම යට තියෙනවා. ඒකයි බ්‍රහ්මාති මාතා පිතරෝ කියන ඒකත් කිව්වේ ආහු නෙය්‍යාච පුත්තානං කියලා කිව්වේ. අත්ති මාතා, අත්ති පිතා. අත්ති සත්තා ඕපපාතිකා, කර්මානුරූපව ඕපපාතිකව පහළවන්නා වූ සත්වයෝ ඉන්නවා. අර ජාති සංජාති ඔක්칸ති නිබ්බත්ති අබිනිබ්බත්ති කියලා කිව්වේ පහළවීම තියෙනවා, ප්‍රකටව පහළවීම තියෙනවා. මේ ඕපපාතික සත්වයන්. ඊගාට කියනවා අත්ති ලෝකේ සමන බ්‍රාහ්මණ. මෙන්න මේක හරි විමසිලින් අහන්න. අත්ති ලෝකේ සමන බ්‍රාහ්මණ. මේ ලෝකේ ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඉන්නවා සම්මග්ගතා සම්මා පටිපන්න. මනා මාර්ගයට පිවිසි මනා මාර්ගයේ පිළිපන්. කොයි වගේ අයද? යේ ඉමංච ලෝකම් පරංච ලෝකම්, යම් මෙලවක් පරලොවක් කියලා එකක් තියෙනවා නම් සයන් අභිඥා සච්චිකත්ව, තමාගේම ගම්භීර නුවණින් දැනගෙන සාක්ෂාත් කොට ප්‍රකාශ කරන්නා වූ කවුද මේ? බුදුරජාණන් වහන්සේ ගැනයි කියන්නේ.
ඒතර බුදුරජාණන් වහන්සේගේ දර්ශනය මත පිහිටලා දානයෙන් පටන් අරගෙන මේ කර්මඵලය පිළිබඳව තාවුරු කිරීමක් කරගන්නේ. මේ ගිහි ජීවිතය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ඕකෙන් පිටපැනලා ඕක නැතුව එකපාරටම චතුරාර්ය සත්‍ය සම්මාදිටියට එන්න පුළුවන් කමක් නෑ. මේ මාර්ගයේ පිහිටන්න ඕනේ. මේක තමයි පුඤ්ඤ භාගිය. සාසවා පුඤ්ඤ භාගිය. දැන් දන් දෙන එක සිල් රැක මේවා ආශ්‍රවයන් තියෙනවා. ඒ ආශ්‍රවයන් තිබුණත් ඒකයි කිව්වේ තණ්හං නිස්සාය තණ්හං පහතබ්බං. මේකේ කෙලෙස් තියෙනවා, මේකේ තණ්හාව තියෙනවා. ඒ තණ්හාව උපයෝගී කරගෙන තණ්හාව නැති කරනවා. ඒක උපයෝගී කරගෙන තණ්හාව කපා හරින තැනට එනකොට තමයි කියන්නේ සෝවාන් ආදී මාර්ගඵල ලැබුවා කියලා. ඒත් මේ තැනට කියනවා ඔබ දස අකුසල් අතහරින්න. දස කුසල් වඩන්නට. මොකක්වත් නෙමෙයි කිව්වේ. තෙරුවන් සරණ ගිහිල්ලා පන්සිල් රැක්කා කියන එකයි. දැන් දුෂ්චරිතය අතහරින්න කියන එකෙන් අදහස් කරනවා පන්සිල් රකින්නවා කියන එක. මොනවාද දුෂ්චරිත? පංච දුෂ්චරිත. මොනවාද පංච දුෂ්චරිත? පානාතිපාතා, අදත්තා දාන, කාම මිත්‍යාචාර, මුසාවාද, සුරාමේරය. මේ පහෙන් වළකින්න. දැන් අපිට කියනවා හැමතිස්සෙම දැන් පුංචි ළමයන්ට උනත් බලන්න දහම් පාසල් උනත් මේ සංකල්පය ওই ගතානුගතකයේ ඒ සංකල්ප වෙනස් කරලා දහම් පාසල් ප්‍රතිපදාව වෙනස් කරේ නැත්නම් තව ටික දවසකින් බුද්ධ ධර්ම ඉවරයි. මොකද මොකක්වත් ගැඹීර දර්ශනයක් පුංචි අද ළමයි මෝඩ නැහැ. අද ළමයින්ගේ තත්වය ගැන හිතන්නට ඕනේ. අද ළමයි ටිකක් ගැඹුරෙන් හිතන අය. මොකද දැන් ස්වභාවයේ තියෙන උපදිනකොටම ඒ ළමයා අවුරුදු 10ක් වයසයි බුද්ධියෙන් අඩුතරමේ. ඔබ තේරෙන්නේ ටිකක් දවස් යනකොට තමයි. හිතන්න ළමයි මෝඩ නැහැ කියලා. අපි අර අවුරුදු 25ක එහා පැත්තේ තීච්ච පොතම අද පාවිච්චි කරන්නත් බෑ. අපි ඒවා වෙනස් කරන්න නෙමෙයි කියන්නේ. ඒවා අද ඉන්න ළමයින්ට විශේෂ වෙන විදිහට ඒක දෙන්නට ඕනේ. අපි පාවිච්චි කරන්න ඕනේ. සමහරකට එදා තීච්ච කරත් වැඩිය බාල කළා. අද තියෙන දර්ශනය. දැන් අපි තුමු සත්තු මරන්න එපා. නුදුන් දෙය ගන්න එපා. මත්පැන් බොන්න එපා. බොරු කියන්න එපා. කාම මිත්‍යාචාරය කරන්න එපා. සුරාපානය කරන්න එපා. මේ වගේ දේවල් අපි එපා කියනවා. වලකින්න පැත්ත කියනවා. කෝ සුචරිත වර්ධනය. සුචරිත වර්ධනය බොහොම කලාතුරකින් නේද අහන්න ලැබෙන්නේ. නමුත් බුදුහාමුදුර කිව්වේ සැප ලබන්න ඕන නම් දුෂ්චරිතයෙන් වළකිලා විතරක් හරියන්නේ නැහැ. සැප ලබන්න ඕන නම් ධම්මංචරේ සුචරිතං සුචරිත වර්ධනයක් අවශ්‍යයි. සුචරිතයක් නැතුව සැප ලබන්න බෑ. ඒක නිසා අද බුදුදහම අක්‍රිය වෙලා තියෙනවා. දර්ශනය තිබුණාට අපේ ජීවිත තුළ මොකක්වත් නැහැ. හිස් ප්‍රතිපදාවක් අපිට තියෙන්නේ. කින්ද වහාම අපි අර සුචරිත දර්ශනයත් සමාජයට දෙන්න පෙළඹෙන්නට ඕනේ. බලන්න මේ සුචරිත දර්ශනය තුළ තියෙන වැදගත්කම. ඔන්න බුදුහාමුදුරුවෝ දුෂ්චරිතයෙන් වැළකීලා සුචරිත ප්‍රතිපදාව කියනවා. පානාති පාතා පටිවිරතෝ නිහිත දණ්ඩෝ නිහිත සත්තෝ ලජ්ජී දයාපන්නෝ. දඬු බහා තබන්න, සැත් බහා තබන්න, ප්‍රාණඝාතයේ ලැජ්ජා වෙන්නට, සතුන් කෙරෙහි දයාපන්න වෙන්න. මොකද්ද මේ තියෙන්නේ? නිහිත දණ්ඩෝ කිව්ව. දඬු කියන්නේ පොළු මුගුරු ආදී බහා තබන්න. නිහිත සත්තෝ අවියාවිද පැත්තකට දාන්නට. බුදුහාඳුර දුන්නේ ඕකයි. දැන් මොකද්ද අපි කරන්නේ? පුංචි ළමයාගේ අතරත් දඬු මුගුරු ආයුධ දෙන්නේ නැද්ද? අපේ අම්මලා තාත්තලා ළමයාට සෙල්ලම් කරන්න මොනවද ගහලා දෙන්නේ? බුදුහාඳුර කිව්ව මේක පැත්තකට දාන්න කියලා. අපි දැන් සුචරිතේ එතනම කඩලානේ. බලන්න අම්මලා තාත්තලා කී දෙනෙක් දරුවන්ට සෙල්ලම් කරන්නට මේ තුවක්කු නිෂ්පාදනය කළා තියනවද කියලා? හරියට ක්‍රියාත්මක වෙන විදිහටම තියෙනවා. එතකොට දරුවගේ මනස මොකද වෙන්නේ? සම්පූර්ණයෙන්ම විකෘති වෙනවා. අන්තිමට ඉස්කෝලේ ගියත් දැන් සමහර රටවල් තියෙනවානේ ලෝකේ. ඇමරිකාව වගේ රටවල් බලන්න ළමයා ඉස්කෝලේ ගියත් පිස්තෝලේ දික් කරනවා. ඕන කෙනෙකුට. ගුරුවරයාට තමන්ගේ යාළුවාට කිසි වෙනසක් නෑ. මොකද අපිටත් කරගන්න ඕනේ ඒකද? අද සමාජයේ තියෙන දේවල් දිහා බලපම මේ උගත්තු කියනවා. දැන් උගත්තු හදනවානේ මොකද්ද
සමලිංගික සේවනය සීලාචාර කරන්න හදනවා. පරදාර සේවනය, පරපුරුෂ සේවනය සීලාචාර කරන්න හදනවා. දරුවන්ට පාසලේ පෙම් කරන එක අනිවාර්ය විෂයක් කරන්නට ලෑස්ති වෙනවා. මොනවද මේ? අපේ දරුවෝ අපේ අම්මලා තාත්තලා බොහොම සැලකිලිමත් වෙන්න ඕනේ. මේ පුංචි ලස්සන කතාවක් තියෙනවා. එක නරියෙක් හිටියලු. නරින්ගේ රස්සාවෙන් කුකුල් හොරකම යනවානේ. හොරකමේ ගියාලු ගමරාල කෙනෙකුගේ ගෙදරට. මේක සැරෙන් සැරේ කරනවා ගමරාලට බේරෙන්න බෑ. ගමරාල උගලක් ඇටෙව්වලු. නරියගේ වලිගය අහුනලු උගුරට. ඉතින් අදිනවා එන්නේ නැහැ. අන්තිමට එළි වෙන යාම එනවා. දන්නවා දැන් ඉතින් මරුන් කන තමයි ගමරාලගෙන් වෙන්නේ. මරණ බයක් තියෙනවා. පණ බයේ වලිගය ඇද්දා. ඇද්දට පස්සේ වලිග කඩලා ගියා. දැන් කරගන්න දෙයක් නැහැ. වලිග දාලා නරියා ගියා හිමින් කැලේ ඇතුළට. යනකොට අනිත් නරි දෙන්නේ තුන් දැකලා ඒවා මොකද යාළුවේ මේ වෙලා තියෙන්නේ කියලා. එතකොට මෙයාට නුවණ පහළ වුණා. නරියා කපටියයි කියනවනේ. කපටි නුවණක් පහළ වුණා. පහළ වෙච්චාම මේ නරියා ඉඳගෙන කියනවා බලන්නකෝ මෙච්චර කාලයක් මං දහ දුක් විඳ මේ වලිගෙ හින්දා. බරට බරේ මේකේ එහාට මෙහාට වෙන්නව හැමතිස්සෙම. දැන් මට කිසි ප්‍රශ්නයක් නැහැ. හරි නිදහස් මම. ඉතින් මම මේ අර ගමරාලගේ අතන මේ ගෙදරට ගිහිල්ලා මම මේක නිදහස් කරගෙන ආවා කියලා. ඉතින් අරගනරි තව ඇත්ත තමයි ඒක නං. කියලා ඒගොල්ලොත් ලෑස්ති වුණා. අපිටත් මේක කඩා ගන්න ක්‍රමයක් තියෙනවා නම් හොඳයි කියලා. ඉතින් මොකද කරේ? නරි ටික කතා කළා මෙයත් එක්ක කතා කළා කොහෙන්ද කඩා ගන්න කියලා. ඉතින් එන්න මම පෙන්නන්නම් කියලා එක්කගෙන ගියා. නරි ටික පොලිමේ යනවා. යනකොට ටිකක් තලත්තානේ නරියෙක් හම්බ වුණා. මේ නරිය හැව කොහෙද උන්නහැලා යන්නේ කියලා. එතකොට කිව්වා මේ බලන්නකෝ මෙයා දැන් කොච්චර ලස්සනයිද? මෙයාගේ මේ බරට බරේ තීච්ච වලිගය අයින් කළා මෙයා කියනවා හරි සැපයි කියලා දැන්. ඉතින් අපිත් හිතුවා අපිටත් ඒ සැප ඒක බොහොම හොඳයි. ඒකින්ද අපිත් මේ වලිගය කඩා ගන්න යන්න හදන්නේ කියලා. එතකොට අර අනිත් නරිය අහනවා ඔයා ඊයේ එහෙම කිව්වේ නෑ නේද මේ වලිගය මට බරයි කියලා. වලිගය කරදරයක් කියලා. මේ දැන් කඩාගත්තට පස්සේ නේද ඇවිල්ලා කියන්නේ කිව්වා එකත් එකටම ওই මිනිස්සයා ගමරාලගේ කුකුලන්ට ගිහිල්ලා ඔය වලිග කඩාගෙන ඇවිල්ලා තිනවා ඔය ඇත්ත ඔය ගැටේට අහු වෙන්නට එපා කියලා. මේ කතාව මම කිව්වේ පින්නත්නි අපේ සමහර හැම උගත්තුම නෙමෙයි සමහර උගත්තු පිටරටවල් වලට ගිහිල්ලා ඒ පිටරටවල් වලදී වලිග කඩා ගන්නවා. ඒගොල්ලන්ගේ දූ දරුවෝ නැහැ. දූ දරුවෝ අනාචාරයේ යනවා. ඒගොල්ලන්ගේ පවුල් නැහැ. ගොක් ඔය පිටරට යන නැත්තන්ගේ ඒවා තියෙනවා. ඒගොල්ලන්ගේ ස්වාමීවරු එක පැත්තක, භාර්යාව එක පැත්තක දුෂ්චරිතයේ හැසිරෙන්නේ. ඒගොල්ලෝ උගත්තුනේ. මෙහි ආවට පස්සේ ඒගොල්ලන්ට මාධ්‍යවල තත්ත්වයක් තියෙනවා. ඒගොල්ලෝ ඉදිරිපත් වෙනවා. නමුත් මෙහාට ආවට පස්සේ ඒගොල්ලන්ගේ අනිත් නෑදෑයෝ හොඳට ඉන්නවා. ඒගොල්ලන්ට වෙනසීම ඇති වෙලා. දැන් ඒගොල්ලෝ හදන්නේ මොකටද? ඒක සීලාචාරයයි කියලා මේ ශිෂ්ට සම්මත සමාජයේ වනසන්නට හදනවා. වනසලා ඒව සාර ධර්ම කරන්න හදනවා. මෙහි සාර ධර්ම ටික වනසලා. ඔකයි කරන්න හදන්නේ. ඒ නිසා හිතන්නට ඔය එක එක්කෙනා කියන ඒවා නෙමෙයි හරියට බුදුරජාණන් වහන්සේගේ කුසල අකුසල් දෙකට එන්න අනිත් අය කියනවා පැත්තකට දාන්න. බුදුහාමුදුරු දේශනා කළේ ඒකයි. ඉතින් දැන් සතුන් මරන්න එපා කියලා කිව්වා. නිහිත දණ්ඩෝ නිහිත සත්ත්වෝ කියලා දඬු බහා තබන්න සැත් බහා තබන්න කියනකොටම මොකද තියෙන්නේ? ඇයි දඬු? ඇයි ආයුධ? සතුන්ට සත්ව හිංසාව පිණිසයි. සත්ව කියන්නේ තිරිසන් සත්ව විතර නෙවෙයි මනුෂ්‍යයාගේ පටන්ම ගෙනෙනවා. සත්ව හිංසාව එපා. ඒ කියන්නේ එහෙනම් මොකක්ද ඕනේ? අවිහිංසාව. කරුණාව වඩන්නේ කියන එක නෙමෙයිද? ඊගාවට කිව්ව ප්‍රාණඝාතයේ ලැජ්ජා වෙන්න. ප්‍රාණඝාතයේ ලැජ්ජා වෙන්න, දයාපන්න වෙන්න කිය මොකද්ද? මෛත්‍රී වඩන්න. දැන් පළවෙනි සිල්පදය පළවෙනි දුෂ්චරිතයෙන් වළකිනකොටම මොකද්ද වැඩෙන්නේ? මෛත්‍රී කරුණා දෙක. හැබැයි දැනගන්නට ඕනේ. මේ තුලින් කරුණා මෛත්‍රී වැඩෙනවා කියන එක දැනගන්නට ඕනේ. ඥාන සම්පයුක්ත විය යුතුයි. නිකම්ම වැළකීම නෙමෙයි අවශ්‍ය වෙන්නේ. මම මෙහෙම දෙයක් කරනවා මේකෙන් කියන එකත් තමන්ගේ තුල තියෙන්නට ඕනේ. දැන් පළවෙනි සිල්පදයෙන් ඔය ටික සම්පූර්ණයි. අනිත් එක අපි කවුරුන්වත් තේරුම් ගන්න ඕන දෙයක් හැම සතෙක්ම තමන්ගේ ජීවිතේට ආදරේ. මං හිතන්නේ කිසිම ආගම් නායකයෙක් මොකද ආගම් නායකයෙක් කියන්නේ මෝඩයෙක් නෙමෙයි.
ආගම් නායක කියන්නේ ඥානවන්තයෝ. අනුන්ගේ දුක තේරෙනවා ආගම් නායකයෙකුට. සතෙකුගුණත් දුක තේරෙනවා ආගම් නායකයෙකුට. එහෙනම් ඕනෑම ආගම් නායකයෙක් දන්නවා හැම සතෙක්ම ජීවිතේට ආදරේ කියලා. දැන් ඔය සතුන් මරුවට කමක් නැහැ කියන ඇත්ත හිතන්න බලන්න. දෙවියන් වහන්සේ මවලා තියෙන යම් විදිහකින් අපිට ආහාර පිණිසයි කියලා කියනවනම් එහෙනම් දෙවියන් වහන්සේට මැවීමේ ශක්තියක් තියෙනට ඕනේ. අර සතාගේ බෙල්ල කපනකොට වේදනාවක් ඇති වෙන්නේ නැති විදිහට. ඒ සතාවට පීඩාවක් නොවන විදිහට. නමුත් ඒ සතාට බයක් ඇති නොවන විදිහට. නමුත් ඒ සතා බයයිනේ. ඒ සතාට වේදනාවක් තියෙනවනේ අපිට වගේම. එහෙනම් අපි හැම දිනාටම එකම වේදනාව, එකම බිය තියෙන බව දැනගන්න. ඒ නිසායි කිව්වේ දඬු බහ තබන්න කියලා. ඔන්න අපි කලින් දෙවියෝ ගැන කතා කරන්නේ. මෙන්න අනිත් තැන තේරුම් ගන්න. දැන් අපි බුදුහාමුදුරන්ගේ දෙපැත්තේ දේවතාවෝ දෙන්නෙක් කියලා තියෙනවා. මේ දේවතාවෝ දෙන්න කොහොමද ඉන්නේ? අපේ ගාක් බෞද්ධ ගෙවල් වල තියෙනවා. මේ දේවතාවෝ දෙන්න සත්තු පිට වාඩි වෙලා. කකුලක් පිට කකුලක් දාගෙන. මේ ටිකෙන්ම හිතන්න බුදුහාමුදුරුවෝ ගාව මෙහෙම ඉඳීද කියලා? ඉඳීද? නෑ. එහෙනම් අර දෙවිවරුන්ගේ අත්වල මොනවද තියෙන්නේ? අවි ආයුධ තියෙන්නේ. ඒතර එහෙමනම් බුදුහාමුදුරුවෝ කියන්නේ නිහිත දණ්ඩෝ නිහිත සත්තෝ අවි ආයුධ බහ තබන්න කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ. ඒතර අපි ගිහිල්ලා බලෙන්ම බුදුහාමුදුරන්ගේ දෙපැත්තේ අවි ආයුධ දරාගත්ත නැත්තම් දෙන්නේ කියලා තියෙනවා. මොකද බුදුහාමුදුරට අමුවේ නිඳා කළා නෙමෙයිද? බුදුහාමුදුරට අපහාස කරා නෙමෙයිද? පවුනේ පින්වත්නි ඔය ඔහොම තියාගෙන ඉදීම මොන බුදුහාමට තෝක එකද? බුදුහාමුදුරන්ගේ දෙපැත්තේ හිටියේ නික්ලේශී මහා උත්තම දෙන්නෙක් සරියුත් මුගලන් කියන. ඉතින් ඒ වෙනුවට අපි බලන්න අපේ තණ්හාවට අපේ යැදීමට පහසුකම් සලසා ගැනීම පිණිස අපි බුදුහාමුදුරන් නිඳා කළා නෙමෙයිද කියලා. දැන් බුදුරජාණන් වහන්සේ ගාවට පැමිණි දේවතාවෝ ගැන කියනවා. කොයි අවස්ථාවකද කියන්නේ අහවල් ආයුධ දරාගෙන මෙච්චර අත්පාය ඇතිව මෙහෙම ඇවිල්ලා තියෙනවා කියලා. නෑ ජේතවනං ඕභාසෙත්වා යේන භගවා තේන උපසංකමි කියලා දේවතාවුන්ගේ පැමිණීම ගැන කතා කරනවා. තේරුම් ගන්න මේ සිල්පදයේ තුලින් ගොඩාක් දේවල් ඉගෙන ගන්න පුළුවන් නේද අපිට? සුචරිතය පිණිස ඊගවට දෙවනි සිල්පදයට එන්න අදින්නා දානා වේරමණී. අදින්නා දානා වේරමණී නොදුන් දේ ගන්න එපා. නොදුන් දේ මම ගන්නවා නම් මම ගන්නේ ඒකට ආශාවක් හින්දා. කාගේ දෙයටද ආශා කරන්නේ දැන්? අනුන්ගේ දෙයට ආශා කරන්නේ. අනුන්ගේ දෙයට ආශා කරනවා කියලා කියන්නේ මට තෘෂ්ණා වර්ධනය සිද්ධ වෙනවා. එතකොට අනුන්ගේ දෙයට ආශා කරනවා කියන එකෙන් අදහස් කරන්නේ අනුන්ට මගෙන් හිංසාවක් වෙන්න ඉඩ තියෙනවා. මොකද ඒ ආශාව වර්ධනය වෙලා ගියොත් ඒ දේ විනාශ කරන්නත් පුළුවන්, ඒ දේ හොරකම් කරන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා අනුන්ගේ දේ ගැනීම පමණකින්වත් එහාට යන්නට එපා නොගන්න කියලායි කියන්නේ. හැබැයි ඊට ඉස්සෙල්ලා සිල්පදයෙන් ගුණධර්ම දෙකක් එනවා. මොනවාද? මෛත්‍රියත් කරුණාව. මෛත්‍රිය කියලා කියන්නේ හිතවතාගේ සැපෙහි තමන් කැමතිනේ. කවදාවත් තමන්ගේ හිතවතා දියුණු වෙනට අකමැතිද? අකමැති නෑ. මිත්තස්ස භාවෝ මිතුරාගේ ස්වභාවයයි මෛත්‍රිය කියලා කියන්නේ. එතකොට තමන්ගේ දැන් මිතුරුකම මෛත්‍රිය කියලා කියනකොට අහවලාට විතරක් මෛත්‍රිය කියන එකක් නෑ. අපි කියන්නේ සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා කියලා අපි කියනවා නම් ඒ කියන්නේ හැම සත්වයකගේම යහපත අපි කැමති වෙන්න ඕනේ. හැම සත්වයකගේ යහපත කැමති වීමේ ලක්ෂණය මෛත්‍රියේ තියෙනවා නම් අපි අනිත් අයගේ දේ නොගන්නවා පමණක් නෙමෙයි අනිත් අයගේ සම්පතෙහි සතුටු වෙන පිරිසක් වෙනවා. අනිත් අයගේ සම්පතෙහි සතුටු වෙනවා කියන්නේ මොකද්ද? මොන භාවනාවද? මුදිතා භාවනාවයි. සතර බ්‍රහ්ම විහාරවල තුන්වෙනි භාවනාවත් ආරම්භ කරනවා දෙවෙනි සිල්පදයට එනකොට. එතකොට දැන් බලන්න මෙත්තා කරුණා මුදිතා තියෙන නම් උපේක්ෂා නැද්ද? පංචශීලයේ පදනම් වෙනව නේද? සතර බ්‍රහ්ම විහාරට. සතර බ්‍රහ්ම විහාර වඩනවා කියන්නේ පංචශීල රකින්නවා කියන එකයි. මෛත්‍රී වඩනවා කියලා කියනවා. මෙත්තා කරුණා වඩනවා කියන්නේ පංචශීල රකින්නවා කියන එකයි. මෛත්‍රියක් කරුණාවක් තියෙනවා නම් මුදිතා උපේක්ඛා තියෙනවා. පෙරපසු නොවීම තියෙනවා. ඒතර තුන්වෙනි සිල්පදයට එන්න කාමේසු මිච්ඡාචාරා වේරමණී කියලා. පින්වත්නි මේක ගැන ගාක් හිතන්නට ඕනේ. අද සමාජයේ මෙහෙම සිල්පදයක් තියනවද කියලාවත් දන්නේ නැත්තරමට. අද සමාජයේ පුදුම විදිහට විකෘති වෙලා තියෙනවා. ඒ විකෘති භාවය නිසා තමයි අද කාමේසු මිච්ඡාචාරය අනුමත කරන නොඑක් අන්දමින්
මේ විදිහට සමාජයට විෂමදායක අදහස් ප්‍රකාශ කරන පුද්ගලයෝ සමාජය තුළ බිහි වෙලා තියෙන්නේ. මේකේ මොකද්ද දකින්නවද සුබයක් මේකේ? මුළු අනාගත પરම්පරාවම විනාශයි කියලා දැනගන්නට. ජනමාධ්‍ය තුලින් උනත් ජනමාධ්‍ය දැනගන්න ඕනේ. ජනමාධ්‍ය තියෙන්නේ සමාජයේ විෂම කරන්නට නෙමෙයි. ජනමාධ්‍ය තියෙන සමාජයේ දූෂණය කරන්නට නෙමෙයි. ජනමාධ්‍යයක් තුලින් සමාජයේ යම්කිසි සාරධර්මයක් දියුණු කරන්න ඕනේ. නමුත් අද බොහෝ විට ජනමාධ්‍ය වල සංකල්පය වෙලා තියෙන්නේ සල්ලි හම්බ කරනවා නම් ඕන ජරා වැඩක්. ඒ තත්ත්වයට සමහර ජනමාධ්‍ය පෙළඹිලා තියෙනවා. බලන්න දරු පරපුරට වෙන විනාශය. කාටද මේ ඔක්කොම අපි කරන්නේ? කවුරු බලාගෙනද මේ කරන්නේ හැම දෙයක්ම? අනාගත પરම්පරාවක් බලාගෙන. මේ අනාගත પરම්පරාවක් විනාශ වෙලා ගියාම කොහෙද සමාජයක් ඉතුරු වෙන්නේ? නිකන් හිතන්න පොඩ්ඩක් කොහේ යන ගමනක්ද අපි මේ යන්නේ කියලා. බලන්න සමහරක් වෙලාවට සමහරක් අම්මලා ගෙදරින් පිටත් වෙච්චාම උදේ පාන්දර ගෙදරට එනවා හවස. මං හිතන්නේ ඒ අම්මලට පුළුවන් කියලා දරුවෙකුට හරි අම්මා කෙනෙක් වශයෙන් මුණ දෙන්නට. ඉතින් අම්මලා විතරක් නෙමෙයි ඉතින් අම්මලායි පැත්තෙන් තාත්තලා ගැන අහන දෙයක් නැහැ නේ. දෙපැත්තම සමබර වෙනවා. නමුත් ওই ප්‍රශ්නේ යටතේ ඔය හුඟක් වෙලාට සමහරක් අතට කාන්තා අයිතිවාසිකම් කිය අයිතිවාසිකම් මිලනවා. එක කාන්තාවක් ගැනවත් අහලා තියෙනද මාතෘ අයිතිවාසිකම දෙන්න කියලා කතා කරනවා. මවකගේ අයිතිවාසිකම දෙන්න කියලා කතා කරනවා. නෑ කවුරුත් කතා කරන්නේ. ඒ කියන්නේ කාන්තාව ඔක්කොම මාතෘත්වයේ අමතක කළා දාලා තියෙන්නේ. ඇත්තයිනේ දැන් දරුවා අපේ අම්මලට වදයක්. දරුවන්. ඒක නිසා දරුවන් හැදීමත් ආර්ථිකය පිටින් දාලා ඒක අපි සීමා කරලා තියෙනවා. ඒක මහා විපතක් මහා වින්නහියක් ඊගාවට එන්නේ. ඉතින් බලන්න මේ සංකල්පය තුළ මොකද්ද මේ වෙන්නේ කියලා. කාම මිත්‍යාචාරය කියන දේ සමහර අවස්ථාවලදී පෙන්වනවා සමහර දරුවෝ විඳින දුක. සමහර දරුවෝ කියනවා මං ඒ ගෑණිව මරනවා කියලා. මේ තාත්තගේ හැසිරීම දැනගෙන දරුවා අම්මට කියනවා මං ඒ ගෑණිව මරනවා කියලා. දරුවගේ මනසට මොකද වෙන්නේ? පින්වත්නි මේ වගේ විෂම සමාජයක්. ඕකට හැබැයි එක දෙපැත්තක් තියෙනවා. දැන් සමහරක් වෙලාවට සමහර පවුල්වල මහ ප්‍රශ්න. මොකද ඉවසීම නැතිකම. විශේෂයෙන්ම කාන්තා පක්ෂයේ ඉවසීම නැතිකම. හුඟක් වෙලාවට දැන් අපිට එන ප්‍රශ්න නිසා අපි දකිනවා. කතා කරනකොට ඔවුනෝන් ගෙන්නලා පේන්නේ කාන්තාවගේ ඉවසීම නැහැ කියලා. කාන්තාව එකට දෙකක් කියන්න ලෑස්ති. සමහරකට වචනවලට කට ගහගෙන යනවා. අන්තිමට ඔය පසුබිමක් යටතේ gedara මොකද වෙන්නේ සාමයට? මොකද අපි දැන් ස්වාමියා වැරදි කරනවා. ස්වාමියවරු වැරදි නොකරනවා නෙමෙයි. ස්වාමියා වැරදි කළ පමණින්ම භාර්යාවත් කිපිලා දෙන්නම ගිනි ගොඩවල් දෙකක් වුණොත් එහෙම මොකද වෙන්නේ? මහා ලැබුගින්නක් නේ. එක්කෙනෙක් ගිනි අරන් තියෙන වෙලාවට අනිත් එක්කෙනා නිවෙන්නට ඕනේ. අපි තුමු භාර්යාව විතර නෙමෙයි ස්වාමියාවෙත් වෙන්න පුළුවන්. භාර්යාවට ගින්නක් ඇවිල්ලා තියෙන වෙලාවට ස්වාමියා නිවෙන්නට ඕනේ. ගින් දෙකම පත්තු වෙන්න ගියොත් එහෙම මහා විනාශයක් වෙනවා. බලන්න නිකන් කල්පනා කරලා පොඩ්ඩක් එක්කෙනෙක් ගිනි අරන් තියෙන වෙලාවට අනිත් එක්කෙනා ඉවසීමෙන් නිශ්ශබ්දව ඉඳලා අරයාගේ හිත සංසිඳිච්ච වෙලාවට පොඩ්ඩක් හිතවත්ව ඉන්න වෙලාවට කරුණ වටහලා දෙන්න ගියා නම් දමනය වෙන්නේ නැද්ද? නිකම්ම දමනය වෙනවා. ඕන දරුණු ස්වාමියෙක්ව ඒ කියන්නේ මං කියන්නේ 100%ක්ම නෙමෙයි. නමුත් හුඟක් තියෙන ප්‍රශ්න වලින් ඔය ස්වාමිවරුන්ගේ තියෙන ප්‍රශ්න වලින් මිදෙන්න පුළුවන්. සමහර භාර්යාවෝ ස්වාමියා බොනවයි කියලා බීගෙන ආපු ගමන් කුස්සියට වදිනවා. කුස්සියට කුටු ගගා බැන ඉතින් ඔන්න ඉතින් මොකද වෙන්නේ? එහෙම නෙමෙයි. අර එහෙම බැන ඉඳලා හරියන්නේ නැහැ. නොබී ඉන්න වෙලාවට ආදරයෙන් කරුණාවෙන් කරුණ වටහා දීමක් කරන්නම ඕනේ. භාර්යාවකගේ වරදක් තියෙනවා නම් ඒත් ස්වාමියා විසින් ඒ විදිහම ප්‍රතිපදාවක් තියත් කරන්න ඕනේ. එහෙම නැතුව gedara මේ ප්‍රශ්න ඇති වෙන්න ගියාම පීඩා වෙලා කෙනෙක් සමාජයට යනවා. භාර්යාවක් වෙන්න පුළුවන්. කොතනකින් හරි සමාජයේ කරුණාවක් ලක් වෙනවා. කරුණාව ලක් වෙච්ච ගමන් එක පැත්තකින් මෙතන කඩලා දාලා අර පැත්තට හැරෙන්නේ නැද්ද? කොහෙද වැරද්ද උනේ? ඊට පස්සේ ගියාට පස්සේ අපි බයිනවා මේ ගෑනු එක්කෙනා පරදාර සේවනයේ දෙනවයි කියලා. පරපුරුෂ සේවනයේ දෙනවයි කියලා. කොහෙද වැරද්ද උනේ? සමහරක් අත මහත්තුරුන වගේ යනවයි කියලා කෑ ගහනවා. gedara තියෙන තමන්ගේ අඬ වැඩියාව හින්දා අර මනුස්සයට කොහෙන් හරි වෙන තැනකින් මානසික සුවයක් ලැබිච්ච ගමන් ඒ මනුස්සයා පැත්තට යනවා. ඉතින් මේ ඒවා සාධාරණීකරණ කරනවා නෙමෙයි මේ හේතු පෙන්වන්නේ. එහෙනම් ගේ ඇතුළ බොහොම ශාන්ත පරිසරයක්, සුවදායක පරිසරයක් කරනවා නම් ගොඩාක් ওই ප්‍රශ්නේ විදෙන්නට පුළුවන්. එතකොට
අපි දැනගන්න ඕනේ එහෙනම් සුචරිත ධර්මයේ තියෙන වැදගත්කම. තුන්වෙනි කාරණේ. හතරවෙනි කාරණේ බොරු කියන්න එපා කියලා කියනවා. බොරු කියන්න එපා කියලා කියනවා නම් දැන් මේ දවස්වල අපිට අහන්න ලැබෙනවා ගාක් දේවල්. බුදුහාඳුර දේශනා කරන්නේ යම් කෙනෙක් විහිළුවකට හරි බොරුවක් කියනවා නම් පුංචි රාහුල හාමුදුරන්ට පෙන්නලා කියනවා භාජනයක් යටිකුරු කළා ආපහු උඩුකුරු කළා අහනවා මේක මොකද්ද කියලා දැන් හිස් භාජනයක් කියලා. රාහුල දැන බොරු කියනවා නම් ඒ තැනැත්තා මෙන්න මේ භාජනය වගේ හිස් භාජනයක් කියලා. ඒ වගේම දැනගන්න බුදුහාඳුර දේශනා කරනවා එවැනි හිස් පුද්ගලයෙකුට මේ ලෝකේ කරන්න බැරි අපරාධයක් නෑ කියලා. බලන්න පින්වත්නි වෙන අපරාධයක් ඕනේ නෑ මේව ඔක්කොම සංකල්පණය කරලා ගන්න බලන්න අපේ ප්‍රධාන ඇත්තන්ගෙන් සමාජයේ වගකී යුතු ඇත්තන් සමාජයේ විවෘත කරන මත්පැන් ශාලාවක් මදිද කියලා මදිද සමාජ විනාශයට කවුද මේ විනාශ වෙන්නේ කියලා පොඩ්ඩක් විමසිල්ලෙන් හිතන්නට පහුගිය වකවානුව තුල කියනවා ලංකාව මේ මත්පැනුත් එක්කලා මේක මම දැන් එන්නේ ඊළඟ සිල්පදයට ලංකාවේ රජය මත්පැනින් ගත්ත ආදායම රුපියල් දසලක්ෂ 6000යි. ඊගාවට දුම්පානයෙන් ගත්ත ආදායම රුපියල් දසලක්ෂ 9000යි. ඔක්කොම එකතු කරලා ගත්තාම දසලක්ෂ 15000 බිලියන 15000. මේ ධනය කවදාවත් මුස්ලිම් මැත්තන්ගෙන් ගියේ නෑනේ. අනිත් සුළු ජාතිකින්වත් මේ ගියා නම් ඊටාම සුළු කොටසක් විතරයි. මේ ධනස්කන්ධය වෙනසුනේ මොන සමාජයේද? සිංහල බෞද්ධ සමාජයේ. දැන් මේ සිංහල බෞද්ධ තාත්තලාගේ දුම්මත් පැන්වීම සිංහල බෞද්ධය කියලා කියන්නේ පින්වත්නි සිංහල අනිත් ජාතියින් ඊටාම සුළු කොටසක්. වැඩිපුර ඉන්නේ සිංහල බෞද්ධය. අපි බෞද්ධ පැත්තක දාලා සිංහල ගමු. සිංහලයන්ගෙන් 70%ක විතර පිරිසක් මේ මධ්‍යම පන්තියේ දුප්පත් පන්තියේ ජනතාවයි මේ ධනස්කන්ධය විනාශ කරලා තියෙන්නේ. කවදාවත් මහජාතිය රටක දියුණු වෙනවද? නෑ. හැමදාම මහජාතිය රටේ පරිහානියටපත් වෙනවා. කෝ සැප? රටක් දියුණු වෙන්නේ නෑ. දැන් අපි තුමු 70%ක පමණ ජනගහනයක් මේ විදිහට ආර්ථිකයෙන් පරිහානියටපත් වෙලා රටක් පිරිහෙනකොට රටේ අනික් ඇත්තන්ට සැපක් තියෙනවද? ඒත් නෑ. ඉතින් අපි මේ සැපය දැන් දෙවියන් ඇද්දට හරියයිද? ලැබේවා කියලා? නෑ. අතහරින්න දුෂ්චරිතය, සුචරිතය වඩන්න සැප ලැබෙන මගේ එකයි. බලන්නකෝ සම්පූර්ණ ආර්ථික පරිහානියක් නේද මේ තියෙන්නේ? මත්පැන තුල. වෙන දෙයක් නෙමෙයි. දැන් මුස්ලිම් ඇත්ත දිනු වෙනයි කියලා අපි කියනවා මුරගානවා මේ පැත්තේ මුස්ලිම් අය දිනු වෙනවා කියලා. ඇයි දිනු වෙන්නේ? පින්වත් එකම සිල්පදයක් තුලින් නේද? මත්පැන් බොන්නේ නැහැ. ඕන දෙයක් කළා හම්බ කරනවා. හම්බ කරන ඒවා විනාශ වෙන්නේ නැහැ. අපේ සිංහල ඇත්තන් හිතන්න හොඳට. ඔය ඇත්තන් මොකද කරන්නේ? ඔය ඇත්තන් මේ විදිහට නිස්කාරණේ මහ විශාල ධනස්කන්ධයක් විනාශ කරලා ඔය ඇත්තෝ ආර්ථිකය හානි කිය ලැබෙන්නේ ඉන්න දරු සම්පත් ටික නැති කරනවා. ඔය දරුවා වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන්. ඔය දරුවා මහා ඉංජිනේරුවෙක් වෙන්න පුළුවන්. මහා දාර්ශනිකයෙක් වෙන්න පුළුවන්. ඔය දරුවා මහා ශාන්තුවරයෙක් වෙන්නට පුළුවන්. ඔය ඇත්තෝ නැති කරන්නේ කවුද? ඔය ඇත්තෝ හිතනවාද මේ බිහි වෙන දරුවෝ කාලකන්ණී කියලා? නෑ කාලකන්ණී කරනවා නම් ඒ දරුවෝ ඒ අම්මයි තාත්තයි දෙන්න. ඉතින් වැඩි පිරිසක් අපි කියන්නේ කාලකන්ණී දරුවෝ බිහි නොවෙනවා කියලා. ඒක නෙමෙයි නමුත් සමාජයේ වැඩි පිරිසක් අපිට සමාජයක් ගොඩ නංවන්න පුළුවන්. ඒ ගොඩ නංවනවා නම් අපි සමාජයේ අපි සුචරිත ප්‍රතිපදාව සමාජයේ දියත් කරන්නේ. බලන්න මේවා රහස් නෙමෙයි. අද මුස්ලිම් ජනතාවගේ වර්ධන වේගය නැගලා තියෙනවා 83% දක්වා. සිංහල ජාතිය වර්ධන වේගය පහළ බැලලා තියෙනවා 17% දක්වා. මේ යන ගමනේ ගියොත් තව අවුරුදු 5ක් යනකොට සිංහල ජාතිය වර්ධන වේගය බහිනවා 10% දක්වා. 5-10ක් අතරකදී. අර වර්ධන වේගය 100%ක්ම නගිනවා. මොකද්ද වෙන්නේ කියලා හිතන්නට. අනාගතයේදී. දැන් බලන්න මේ පැත්තෙන් අපි මහා විනාශයකට නෙමෙයිද මේ මුණ දීලා සිටින්නේ. කවුද මේ විනාශය කරන්නේ? කවුද මේ මත්ස්‍යන් ශාලා තනින් තන අරින්නේ? අපි එම ඇත්තෝ නෙමෙයිද? මේ මුස්ලිම් ඇත්තෝද මේව අරින්නේ? මේ අනිත් ඇත්තෝද අරින්නේ? දෙමළ ඇත්තෝද මේ අරින්නේ මේව? නෑ මේවා විවෘත කරන්නේ කවුද දිගට හරහට සමාජයේ? බලන්නකෝ අද ගහලා තියෙන සිංහයෝ ටික පාර පුරා.
අර ළමයින්ගේ මනස මොනතරම් විකෘති කරනවද කියලා මේකේ මොනතරම් නරක ආදර්ශයක් ළමයින්ට දෙනවද කියලා මේ සිංහයා ඔය සිංහයාද පින්වත්නි අපි සිංහ වංශයලු සිංහ වංශයගේ ඇත්තන්ගේ සිංහ වංශය ඇත්තන්ගේ ඉතින් මට අපි කියන සුනක වැඩ කියන්න ඕනේ වෙන විදිහක් නෙමෙයි. ඇයි මේ සමාජ විපතක් නෙමෙයිද මේ වෙන්නේ? මේ විදිහට කියනකොට සමහර දෙනාට අමනාපයෙන් හිතා ගන්න නම් එපා. ඔය හැම දිනාට නොපෙනෙන පැත්තක් මේ පෙන්වන්නේ. ඒකින්ද මේ සමාජය වෙනුවෙන් කියන්නේ දරු පරපුර වෙනුවෙන් කියන්නේ ඔය ඇත්තන්ගේ දරුවෝ. දැන් යම් කිසි කෙනෙක් මේවට වග කියන නම් අනාගතයේ ඔය ඇත්තන්ගෙත් પરම්පරාවක් ඉන්නවා. ඒ પરම්පරාවෙත් પરම්පරා කීපයක් ඉන්න පුළුවන්. ඒ දරුවන් වෙනුවෙනුත් මේ කියන්නේ. නිසා කාත් එක්කවත් ද්වේෂයෙන්වත් ගැටීමකටවත් නෙමෙයි කියන්නේ කාරුණිකව හිතලා බලන්න. දැන් අපි පහුගිය දවස්වල ඇහුවා ජනාධිපතිතුමියගේ විශේෂ අවධානයක් තියෙනවා කියලා. මත්පැනින්තර සමාජයක් ඇති කරන්න ඕනේ කියලා. හරි ප්‍රශ්නයක් නේ. එහෙනම් බලන්න අපේ විපත කොතනද තියෙන්නේ කියලා. මේ තත්වයක් තියෙද්දි මේ දුෂ්චරිතය වර්ධනය වෙනවා. සුචරිතය පිරිහීගෙන යනවා. මේක නිසා නේද අපිට ලැබේවා කියලා යදින්න වෙලා තියෙන්නේ ගිහිල්ලා. දැන් බලන්න මෙන්න මේ පසුබිම. දැන් මෙතන බ්‍රහ්ම විහාර 4ක් තියෙනවා. මම පොඩ්ඩක් තව විනාඩි කිහිපයක් අරගන්නවා මේකට. බ්‍රහ්ම විහාර 4ක් තියෙනවා. මේ බ්‍රහ්ම විහාර 4 වැඩනකොට පුද්ගලයාගේ මනස කොහොමද වෙන්නේ? මනස පිරිසිදු වෙනවා. මනස පිරිසිදු වෙනකොට ශරීරයේ හෝමෝන්ස් ක්‍රියාවලිය පිරිසිදු වෙනවා. ඒ අතර ලේ ධාරාව ප්‍රසන්න වෙනවා. පිරිසිදු ලේ ධාරාවක් ඇති පුද්ගලයාගේ ඒ ලේ වල තේජෝ ශක්තිය තේජස ශරීරයෙන් පිට වෙනවා. ඒක තමයි ශක්තිමත් රශ්මි ධාරාවක් පිට වෙනවා කියලා කියන්නේ. ඒකම කියනවා ඒ තෙරුවන් සරණ ගිහින් පන්සිල් රකින්න කෙනා සුචරිතයේ යෙදෙන කෙනා ඒ සුචරිතයේ යෙදෙන කෙනා යා තත්ත දේවතා ආසුන් තාසන් දක්ඛිනමා දිසේ ඒ පංච දුෂ්චරිතයෙන් වැළකීලා පංච සුචරිතයේ යෙදෙන තෙරුවන් සරණ ගිය උපාසකයාටයි කිව්වේ පඬිතයා කියලා. ඒ පඬිතයා යම් තැනක දාන ආදී යම් කුසල කර්මයක් කළා නම් එහි දේවතාවන්ට ඒ කුසල් අනුමෝදන් කරන්න කියනවා. යා තත්ත දේවතා ආසුන් තාසන් දක්ඛිනමා දිසේ ඒ කුසල් අනුමෝදන් කරපුවම කුසල් අනුමෝදන් කරන දේවතාවෝ එයාට පෙරලා ආශිර්වාද කරනවා. දැන් බලන්න මෙතන පසුබිම. මේ තැනත්තා කුසල් කරනවා. ඒ තැනත්තාගේ ශරීරය වටා තියෙන රශ්මිය වරින් වර පැතිරෙන ප්‍රබල රශ්මි ධාරාවක්. අර පැත්තෙන් දේවතාවෝ ඒ ඇත්තන්ට ආශිර්වාද කරනවා. දෙවියන්ගේ කුසලසිත අලෝභ, අද්වේෂ, අමෝහ චේතනා වර්ධනය වෙනවා. ඒ ඇත්තන්ගේ. ඒ පිරිසිදු සිතෙන් යුක්තව තමයි දේවතාවෝ ආශිර්වාද කරන්නේ. ඒ ආශිර්වාදය මෙතන ප්‍රබල රශ්මි ධාරාවකින් යුක්ත මේ පුද්ගලයාට ආකර්ෂණය වෙන්නේ නැද්ද? ඒක ආකර්ෂණීය වෙනවා. දැන් මෙයාගේ වටේ දෙවියන් විසින් දෙන ලද ආශිර්වාදාත්මක රශ්මියකුත් බලපවත්වනවා. දේව ආශිර්වාදයකුත් තියෙනවා. දැන් දේවතානුකම්පිතෝ පෝසෝ සදා භද්‍රානි පස්සති කියව එක වැරදිද? කිව්වා මනුස්සානම් පියෝ හෝති අමනුස්සානම් පියෝ හෝති කියලා කිව්වා වැරදිද? මෙන්න මේකයි සුචරිතය කියන්නේ. මේකයි යහපත් මාර්ගය. මේ මාර්ගය යන කෙනා මෙලවත් දියුණු වෙනවා, පරලොවත් දියුණු වෙනවා, නිවන් සුවයටපත් වෙනවා. ඒ නිසා මේක ගොඩාක් විග්‍රහ කරන්න තියෙන දෙයක්. මම මේ ඉතා සරලව පෙන්වුවේ. ධම්මං චරේ සුචරිතං සුචරිතේ හැසිරෙන්න නතං දුච්චරිතං චරේ දුච්චරිතේපා ධම්මචාරී සුඛං සේති අස්මින් ලෝකේ පරම්හිච කියලා දැනගන්න. මෙලවත් පරලොවත් දෙකේම එතනත්තා සැපසේ වාසය කරනවා කියලා. සැප ලබන මග ඕකයි. ඔయిత පිටින් මගක් සැප ලබන්න නැහැ. ඔయిత පිටින් ගිය ගමන් පරම්පරා ගණන් දුක් විඳිනටයි සිද්ධ වෙන්නේ කියලා දැනගන්නට. ඉතින් මේ සුචරිත ධර්මය හොඳින් විමසා බලමින් තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගන්න අගුණ දුරු කරගන්න ගුණ ධර්ම වඩා සිටවා ගන්නට හැම දිනාටම උතුම් තෙරුවන් සරණින් සියලු යහපත වේවා, ශාන්තිය වේවා. දැවෙන සිත නිවාසනහන දහම් අවකාශය. ධර්මයට හිතති සැදැහැවත් බෞද්ධයන්ගේ නාලිකාව. බෞද්ධ චිත්‍රාකාරය